අයිබෝවන් මේ දොරගොළු විවර කරන්න හදන්නේ සරසවියකට යන්න. මම ඔබට ආරාධනා කරනවා සරසවිය වෙන්නේ මොකක්ද කියලා අපිත් එක්ක ගිහිල්ලා පොඩ්ඩක් හොයලා බලන්න. ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය කියන්නේ සමහරුන්ට හීනයක් වෙන්නේ නැති. ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයට හරියට පිවිසෙන්න බැරි වෙලා Tamanගේ ජීවන වෘත්තිය හරියට කරගන්න බැරුව අපහසුතාවයට පත් වෙන ඔබ මේ වෙලාවේ බලාගෙන ඉන්නව නම් ඔබේ දරුවට ඒ සංසිද්ධිය වෙන්නේ නැති වෙන්න ඔවුන්ගේ ජීවිත සාර්ථක කරගන්න හොඳම සරසවියකට යොමු කරන්න පණිවිඩය තමයි අද අපි දෙන්න හදන්නේ. සරසවිය උසස් අධ්‍යාපන ආයතනය සරසවියට පෙර සරසවිය. අපි මුලිනුත් කිව්වා සරසවිය කියන්නේ සමහරුන්ට හීනයක්. සමහරු සරසවි හීන යථාර්ථයක් කරගෙන දැන් ජීවිතය යහමින් ගත කරන කාලයක් වෙන්නත් පුළුවන්. කොහොම හරි ඉතින් අපිට අත්විඳින්න බැරි ජීවිතය දරුවන්ට ලබා දෙන එක තමයි දෙමාපියෝ හැටියට ගොඩක් දෙනෙක්ගේ ප්‍රාර්ථනීය ආශාව. ඉතින් දරුවෝ සරසවි යවන්න, දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න, ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයක් ලබා දෙන්න. ඒ හැම හීනයක්ම යථාර්ථයක් කරගන්න පුළුවන් සුන්දර තැනකට තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් මම මුලිනුත් කිව්වා මේ ආවේ අපි සරසවියකට. මේ සරසවිය වෙන්නේ මොකද්ද කියලා හොඳට පැහැදිලි කරගන්න, ඒගොල්ලන්ගේ කාර්යභාරය මොකද්ද කියලා පැහැදිලි කරගන්න අපි මුලින්ම හම්බුනේ මේ ආයතනයේ ප්‍රධානියා රොෂාන් ලියනාරච්චි මහත්මයා. ඉතින් අපි සූදානම් රොෂාන් මහත්මයාත් එක්ක සරසවි උසස් අධ්‍යාපන ආයතනයේ කාර්යභාරය ටිකක් ඔබත් එක්ක සාකච්ඡා කරන්න. අයිබෝන් රොෂාන් මහත්මයා. අයිබෝන්. සරසවි උසස් අධ්‍යාපන ආයතනයේට විශේෂ වූ ටැග් එකක් තියෙනවා. සරසවියට පෙර සරසවිය. කැම්පස් එකට යන්න ඉස්සෙල්ලා සරසවියකට යනවා. කැම්පස් එකට යනවා වගේ අත්දැකීමක් තමයි මේ වචන ටිකෙන් අපිට ටිකක් තේරෙන්නේ. ඉතින් අපි මුලින්ම අහමු සරසවි උසස් අධ්‍යාපන ආයතනය දැන් පටන් ගන්න කොච්චර කල් වෙනවද? ඒ උසස් අධ්‍යාපන ආයතනය කොච්චර ගමනක් ඇවිල්ලාද? කොච්චර විද්‍යාර්ථීන් මේ සරසවියෙන් බිහි වෙලා තියෙනවද? මොන වගේ තැන්වලද මොන වගේ ශාස්ත්‍රවලද මේ සරසවි අධ්‍යාපන ආයතනයෙන් ඉගෙනගත්ත දරුවෝ අද ඉන්නේ කියලා මුලින්ම ටිකක් පැහැදිලි කරගෙන අපි මේ කතා බහ ඉස්සරහට ගෙනියමු. ඇත්තටම ඔබතුමා අහුව විදිහට අපේ සරසවිය දැන් අපි 2004 වර්ෂයේ තමයි ආරම්භ වුණේ. ඉතින් දීර්ඝ කාලයක් අවුරුදු 20ක් 21ක් විතර සරසවිය දැන් අපි පවත්වාගෙන යනවා. ඉතින් මේකේ විශේෂත්වයක් කියන්න ඕනේ. අපි මේ කුඩා පන්තියක් විතර තමයි ආරම්භ වුණේ. ළමයි දෙන්නෙක්ගෙන් දැන් මේ අවුරුදු 21 පුරාවටම අපි විශාල ළමයි සංඛ්‍යාවක් දැන් දැයට බිහි කරලා තියෙනවා ඉංග්‍රීසි මාධ්‍ය ළමයි. ඉතින් මුලදී අපිට ඇත්තටම තාම ඉංග්‍රීසි මාධ්‍ය කිරීම සඳහා ළමයි හොඳටම නෑ ලංකාවේ. ඉතින් ඒත් අපි ආරම්භ කළා ඒ අභියෝගය අරගෙන අපිටම අභියෝගයක් ඒක. කොහොම නමුත් අද වෙනකොට අපිට අපි ෆිසිකල් ක්ලාසස් වල ඔන්ලයින් ක්ලාසස් වල විශාල ළමයි සංඛ්‍යාවක් අපිට එක දැන් රැඳිලා ඉන්නවා. ඉතින් ඔහොම තමයි සරසවි අපි අද වෙනකොට පත් වුණේ. සරසවි උසස් අධ්‍යාපන ආයතනය ආරම්භ කරලා අවුරුදු 21ක් වෙනවා. මේ අවුරුදු 21 පුරාවටම දැන් දැවැන්ත සේවාවක් සිදු කරලා දැන් රටම අතික්‍රමණය කරන්න තමයි සූදානම් වෙන්නේ. රොෂන් මහත්මයා මෙහිම ප්‍රශ්නයක් තියෙනවා. දැන් 5 වසරෙන් 6 වසරේන දරුවන්ට තමයි ඔබ ආරාධනා කරන්නේ ඉංග්‍රීසි මාධ්‍ය හදාරන්න ඉන්නේ කියලා. හැබැයි මෙච්චර කාලයක් සිංහල මාධ්‍යයෙන් හදාරලා සිංහල පසුබිමක ඉඳලා අම්මා තාත්තලාත් සිංහල කතා කරලා ඉංග්‍රීසි අකුරක්වත් බැරි අම්මලගෙන් හැදිච්ච වෙච්ච දරුවන්ට සහ දෙමාපියන්ට පොඩි චකිතයක් තියෙනවා ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය අපිට සෙට් වෙයිද කියලා. ඇත්තටම පුළුවන් වෙයිද 6 ශ්‍රේණියෙන් පස්සේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයට අපේ දරුවන්ට යොමු වෙන්න? ඇත්තටම මේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයේ වටිනාකම ගැන ඔබතුමා ඉස්සරහම අහුවේ. ඉතින් මට මෙහෙදි කියන්න තියෙන්නේ ළමයිගේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය ගත්තාම අපි සමහර ළමයි එක වසරේ නම් ඉන්න අධ්‍යාපන ලබන අය ඉන්නවා ඉංග්‍රීසි මාධ්‍ය පාසල් වල. බොහෝ විට ලංකාවේ බහුතරයක් 95%ක්ම 6 වසරෙන් තමයි ඉංග්‍රීසි මීඩියම් ආරම්භ කරන්නේ. ඉතින් ඒක බය වෙන්න ඕනේ නැහැ. ඉංග්‍රීසි මීඩියම් තමයි ඇත්තටම මේ දැන් එන්නේ තියෙන ට්‍රෙන්ඩ් එක. ඒ නිසා ඔයගලන්ට මම විශේෂයෙන් ආරාධනා කරනවා බය වෙන්න එපා ඉංග්‍රීසි මීඩියම් කරන්න. ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්න අපිත් එක්ක. දැන් රොෂන් මහත්මයා මේ අපේ රට ටිකක් දුෂ්කර රටක් කියලා අපි හැමෝම පිළිගන්නවා. අපිට ආර්ථික අපහසුතා තියෙනවා, තාක්ෂණික ගැටලු තියෙනවා. ඉතින් ඈත දුෂ්කර මහියංගනය පැතිවල, එතකොට ගිරාඳුරු කෝට්ටේ පැතිවලට ඉංග්‍රීසි අධ්‍යාපනය සෙට් වෙයිද? ඒ දරුවන්ට ඒක අල්ලගෙන යන්න පුළුවන්ද?
ඒගොල්ලන්ට දැන් තියෙන වපසරියත් එක්ක ඉංග්‍රීසි මාධ්‍ය අල්ල ගන්න පුළුවන්ද? එහෙම දරුවෝ තාමත් ඔබතුමාගේ අධ්‍යාපන ආයතන ඉගෙන ගන්නවද? අපිට පොඩ්ඩක් අන්න ඒ ගැනත් පැහැදිලි කරන්නකෝ. ඇත්තට මේක හොඳ ප්‍රශ්නයක්. මේක අපිට සුවිශේෂී අත්දැකීම් ගොඩක් තියෙනවා. අපිත් එක්ක මේ වෙලාවේ ලංකාවේ ඈත දුර බාහිර පළාත්වල දුවලා පුතාලා සම්බන්ධ වෙලා ඉන්නවා. ඒගොල්ලෝ ඔබතුමා අහුවාගේ මහියංගනේ ගිරාඳුරු කෝට්ටේ ඊළාස්සේ අනුරාධපුර පැත්තෙන් පොළොන්නරු පැත්තෙන් අරහෙන් පුත්තලම පැත්ත මේ හැම පැත්තකම දකුණ මේ හැම පැත්තකම ළමයි අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඒගොල්ලන් තියෙන විශේෂ ප්‍රශ්නයක් තමයි ඇත්තටම මේගොල්ලන්ට ඉගෙන ගන්න ආස වුණාට මේ සම්බන්ධව ඉගෙන ගන්න හොඳ පන්ති නැතිකම සහ තියෙන පන්ති වලත් මිල ඉතා අධිකයි ඉහළයි. එතකොට මේ ප්‍රශ්න වලට අපි හොඳ විසඳුමක් සපයලා තියෙනවා. ඒ නිසා ඕනෑම පළාතක ඉන්න දුවෙක් පුතකට දැන් සරසවියත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ ප්‍රදේශයේ කොහෙද කියන එක, දිස්ත්‍රික්කයේ කොහෙද කියන එක ගැන හිතන්න එපා. ඕගොල්ලන්ට දැන් කොළඹ ඉන්න ප්‍රධාන ජනප්‍රිය පාසල් වල අපිත් එක්ක දැන් ෆිසිකල් පන්ති වල ඉන්න දුවල පුතාලත් එක්ක හරියට තරඟට ඉගෙන ගන්න ඈත දුර බාහිර පළාත්වල ඉන්න දුවල පුතාලටත් මේ වෙලාවේ සම්බන්ධ වෙන්න පුළුවන්. මේකදී අපිට විශේෂයෙන් කියන්න ඕනේ මහියංගන ප්‍රදේශයේ මම මේ ළඟදී ගියා. දැන් මේ අලුත් අවුරුද්දත් එක්ක. එතකොට එහි දුවල පුතාලා විශාල සංඛ්‍යාවක් අපිත් එක්ක හම්බෙලා කතා කරන්න මට අවස්ථාව ලැබුණා. අපි ගම්වල ඇතුළට ගිහිල්ලා ඒගොල්ලන්ගේ ගෙවල් වල දිවා භෝජන සංග්‍රහයකට සහභාගී වුණා අපිත් එක්ක සම්බන්ධ වෙන ළමයි. ඉතින් එතෙන්දි මට හරිම සන්තෝෂයි. අපේ පන්තිවල අපේ මෙහි තියෙන ටියුට්ස්, පොත්පත්, නෝට්ස් ඒගොල්ලන්ගේ ඈත පළාත්වල ගම්බිම් වල ඒගොල්ලන්ගේ ඉගෙන ගන්න කාමරේ මේසෙ උඩ අපේ පන්තියේ පොත් සරසවියේ පොත් දැක්කහම අපිට ඇත්තටම හරිම ආඩම්බරයි. ඉතින් ඒ නිසා බය වෙන්න එපා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. එහෙම තමයි මට කියන්න තියෙන්නේ. අපි හිතමු 2025 අවුරුද්දේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයට 6 ශ්‍රේණියකට දරුවෙක් පිවිසෙනවා. දැන් කොහේ හරි අධ්‍යාපන ආයතනයක දැනුත් ඉංග්‍රීසි අධ්‍යාපනය හදාරමින් ඉන්නවා. හැබැයි ඒක එච්චර සෙට් වෙලා නැහැ. ඔබතුමාට දෙන්න පුළුවන් ද අවස්ථාවක් සරසවියට ආවොත් මේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය ගොඩ ගන්න ඒ දරුවට පොඩි chance එකක් දෙන්න පුළුවන්ද? ඒ chance එක මොකක්ද කියලාත් අපි මේ වීඩියෝ තුලින්ම දැනුවත් කරමු. ඔව් ඇත්තටම මේක හොඳ ප්‍රශ්නයක්. ඔයගොල්ලෝට දැන්ටත් ඉංග්‍රීසි මීඩියම් කරන දුවල පුතාලා ඉන්නවා වෙනත් ප්‍රදේශවල. නමුත් අපිත් එක්ක තාම සම්බන්ධ වෙලා නැති. ඒගොල්ලන්ට ඇත්තටම ඉංග්‍රීසි මීඩියම් පිළිබඳ තාමත් හිතේ බය සැක සංකා තියෙනවා නම් ඔයගොල්ලන් පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඇත්තටම අපිට විශේෂයෙන් කතා කරලා ඔයගොල්ලන් පුළුවන් මෙහෙත් එක්ක සම්බන්ධ වෙලා ටික දවසක් ෆ්‍රී සම්බන්ධ වෙලා බලන්න. අපි පළවෙනි දවසේම ෆීස් ගෙවන්න කියලා කියන්නේ. ඒ නිසා ඔයගොල්ලන් සම්බන්ධ වෙලා බලලා සුදුසු නම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ට තාමත් හරියට සෙට් වෙලා නැත්නම් ඉංග්‍රීසි මීඩියම් ඔයගොල්ලෝ ඉන්න ප්‍රදේශවල ඔයගොල්ලෝ යන පන්තිවල අදම කතා කරන්න. ඔයගොල්ලෝ කතා කරන අපි සූදානම් අපේ කණ්ඩායම. දැන් රොෂාන් මහත්මයා පැහැදිලි කරපු විදිහටම සරසවියක අත්දැකීම ලබා දෙන්න රොෂාන් මහත්මයා ප්‍රමුඛ කණ්ඩායම සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් සාමාන්‍ය පෙළ විභාගය දක්වා ලෝකල් සබ්ජෙක්ට් එකට අදාළ විෂයන් රැසක් සරසවි විශ්ව අධ්‍යාපන ආයතනයේදී උගන්වනවා කියලා මට ආරංචි. අපි ඉතින් පැහැදිලි කරලා ගමු මොනවද උගන්වන සබ්ජෙක්ට්, ඒවට ගුරුවරු වෙනම ඉන්නවද, කොහොමද මේ වැඩ ටික වෙන්නේ? දැන් සාමාන්‍යයෙන් කැම්පස් එක නම් අසයින්මන්ට් තියෙනවා, ඇගයීම් තියෙනවා, මේ ඔක්කොම මේ සරසවියේ තියෙනවද කියන කාරණය ගැන අපි ටිකක් රොෂාන් මහත්මයාගෙන් අහලම දැනගමු. ඔව් ඇත්තටම අපි මේ පන්ති පවත්වනවා 6 වසරේ සිට 11 වසර දක්වා ඉංග්‍රීසි මාධ්‍ය. ඒත් එක්කම විෂයන් විදිහට ගන්නවා නම් අපි ප්‍රධාන වශයෙන් මැත් සයන්ස් විෂයන් දෙක ඉංග්‍රීසි මීඩියම්, ඊට අමතරව ජියෝග්‍රැෆි, සිවික්ස්, හිස්ටරි සහ හෙල්ත් කියන විෂයන්. ඒ කියන්නේ අපේ ලෝකල් සිලබස් එකේ තියෙන සියලුම විෂයන් ඉංග්‍රීසි මාධ්‍ය විෂයන් අපි මෙහි ඒ දවස්වල ඉඳන් මේ කියන්නේ 2004 ඉඳන්ම පවත්වනවා. ඒත් එක්කම මේ සරසවියේ තියෙන සුවිශේෂී ලක්ෂණ තමයි ළමයි ඇයි සරසවියට ආදරේ කියන්නේ. අපේ මෙහි ඒගොල්ලන් නොදැනුවත්වම ඒගොල්ලෝ මේකත් එක්ක බැඳිලා ඉන්නේ. ඒගොල්ලන්ගේ තමන්ගේ එනකොට තිබිච්ච ලකුණු මට්ටම් ඒගොල්ලෝ දන්නෙත් නැහැ. ක්‍රමක්‍රමයෙන් ඉහළ ගිහිල්ලා දැන් ඒගොල්ලෝ සෑහෙන ඉහළට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපිට ළමයින්ගේ ප්‍රතිචාර වලින් අපිට දැනෙනවා අපි දැන් මේ උගන්වන ක්‍රමවේදයන් ඉතාම සාර්ථකයි කියලා. ඇත්තටම මෙහි අපේ සාමාන්‍ය විදිහට පවත්වන
විෂය කොටස් ඉගැන්වීම වලට අමතරව අපි ප්‍රශ්න ටෙස්ට් වර්ග කිහිපයක් කරනවා. එකක් තමයි සාමාන්‍ය සෑම තැනම කරන රයිටින් ටෙස්ට් එක. ඒ කියන්නේ හැම යුනිට් එකකින් යුනිට් එකකටම අපි රයිටින් ටෙස්ට් කරනවා. ඒක ඊටම සාම්ප්‍රදායිකයි. ඒක නෙමෙයි අතරම මේ විශේෂත්වය. ඊට අමතරව අපි කොටසෙන් කොටස ඒගොල්ලන්ට ඕරල් ටෙස්ට් සම්බන්ධ කරගන්නවා. ඕරල් ටෙස්ට් කියන්නේ වාචික පරීක්ෂණ. මේක විශ්වවිද්‍යාලයේදී අපි කරපු පරීක්ෂණ වර්ගයක්. ඒ නිසා අපි ඒක ඇත්තටම මේ පන්ති වලට ඇප්ලයි කරා ඉස්සෙල්ලින්දම්ම. ඒක තමයි ඇත්තටම මේ දෙමාපියන් සහ දරුවන් හරිම කැමැත්තෙන් සම්බන්ධ වෙලා ඉන්නේ. ඒකට හේතුව මේ ඕරල් ටෙස්ට් කියන්නේ වාචික පරීක්ෂණ. විශ්වවිද්‍යාලයේ අපි කියන්නේ වයිවා කියලා. එතකොට මේ අපි ඒගොල්ලන්ට දෙනවා යම්කිසි කොටසක් පාඩම් කරන්න කියලා. එක්කෝ යුනිට් එකක් එක්කෝ යුනිට්ස් කිහිපයක්. ඊට පස්සේ අපි ඒගොල්ලන්ගෙන් තනි තනිව අපේ කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම තනි තනිව ඒගොල්ලන්ගෙන් ඒ යුනිට් එකට සම්බන්ධ ප්‍රශ්න අහලා ඒගොල්ලන් ලකුණු දෙනවා. ඒතකොට ඒගොල්ලන් හැමෝටම පුද්ගලිකව අවස්ථාව ලැබෙනවා අපිත් එක්ක මේකට සම්බන්ධ වෙන්න. ඒ නිසා ඒගොල්ලන්ට අපි කරදර කර බැන පාඩම් කරපන් ගිය අමල් තාත්තට අවශ්‍ය වෙන්නේ නැහැ මේ ළමයින්ට එහෙම කරන්න. මොකද ඒගොල්ලන් සිද්ධ වෙනවා අපිත් එක්ක එක දවසක මේ පාඩම් කරලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ නිසා මේක මේ ඔන්ලයින් අයටත් ෆිසිකල් අයටත් අපි වෙනම ඕරල් ටෙස්ට් එහෙම නැත්නම් වාචික පරීක්ෂණ සිද්ධ කරනවා. විශේෂයෙන් ඔන්ලයින් අයටත් අපි දෙමාපියන් ළමයා ඉන්න කැමරාව ගාවම වෙබ්කෑම් එක ගාවම අම්මලත් ඉඳ ගන්න කියලා. ඒතර අපි ළමයාගෙන් පුද්ගලිකව ප්‍රශ්න අහනවා තනිව. ඒතර ඒක ඉතාම සාර්ථකයි. දෙමාපියෝ ඉතාම කැමති මේ වැඩේට. ඊළඟ දෙවෙනි එක තමයි ස්පොට් ටෙස්ට් කියන එක. ස්පොට් ටෙස්ට් කියන්නේ අපි ටයිම් කියන්නේ කාලයක් යම්කිසි දීලා ඒ ප්‍රශ්න දානවා ඔන්ලයින් අයටයි එහෙම නැත්නම් ෆිසිකල් අයට දෙකොල්ලන්ටම. ඒතර ඒ කාල සීමාව තුළ ඒගොල්ලෝ ඒ ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕනේ. ඊට පස්සේ ඒකට ලකුණු හම්බ වෙනවා. එතකොට ඒකත් මේගොල්ලෝ හරි කැමැත්තෙන්ම සම්බන්ධ වෙන එකක්. මේකදී විශේෂයෙන් කියන්න ඕනේ දෙමාපියෝ මේ ප්‍රශ්න පත්‍ර කරන ක්‍රමවේදයන් වලට හරිම කැමතියි. ඒගොල්ලන්ගේ ඉතාම විශාල ප්‍රතිචාරයක් තියෙනවා අපිට මේ ළමයි හරිම කැමැත්තෙන් මේකට සහභාගී වෙනවා කියන එක. ඒ නිසා අපිට මේක ගැන ලොකු ආඩම්බරයක් තියෙනවා. අන්න ඒක තමයි ඇත්තටම ලංකාව පුරාම මේ සරසවිය ගැන කතා කරන්න රහස. ඉතින් මේක තවදුරටත් ඉදිරියේදී තව තමයි විශාල ළමයි සංඛ්‍යාවක් අපිත් එක්ක සම්බන්ධ වෙලා මේක ලංකාව පුරාම ව්‍යාප්ත වෙන බවට අපිට විශ්වාසයක් තියෙනවා. සරසවියට පෙර සරසවිය. සරසවි උසස් අධ්‍යාපන ආයතනයේ අතුරුගිරිය ඉඳලා තමයි අද අපි ඔබත් එක්ක ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් සරසවි උසස් අධ්‍යාපන ආයතනය දක්වන දායකත්වය ගැන සාකච්ඡා කරමු. ඉතින් මම හිතනවා ඔබට මේ සාකච්ඡාව ටිකක් ඵලදායී වෙන්න ඇති. දරුවා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉදිරියට ගෙනහිල්ලා දරුවගේ අධ්‍යාපනය යම් තැනකට ඔසවලා මේ රටේ ඒ වගේම මේ ලෝකේ හොඳ තැනකට ගෙන යන්න අවශ්‍ය වපසරිය නිර්මාණය කරගන්න, සවියක් කරගන්න, සරසවිය උපයෝගී කරගන්න පුළුවන් විදිය ඔබ අවබෝධ කරගන්න ඇතයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. සරසවිය අලුත් තොරතුරු හැකි ඉක්මනටම අපි ඔබට ඉදිරිපත් කරන්න සූදානම්. අලුත් වෙන නැවුම් වෙන විශේෂාංග රැසක් එක්ක ඔබේ අධ්‍යාපනයටත් අවශ්‍ය බොහෝ දේවල් සරසවි උසස් අධ්‍යාපන ආයතනයේ මේ නාලිකාවෙන් ඔබට ගෙනත් දෙන්න අපි සූදානම්. දිගටම රැඳිලා ඉන්න. සුබ දවසක්. සරසවි උසස් අධ්‍යාපන ආයතනය සරසවියට පෙර සරසවිය